අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මුදල් අමාත්‍යාංශය සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථාන ගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සිය ගෙවත්තේදී සැක කටයුතු ලෙස මියගොස් සිටියේදී ඊයේ සොයා ගැනුණා. ඔහු ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු ඔහුගේ දියණිය ඒ පිළිබඳව මමට දැනුම් දීමෙන් අනතුරුව ඇය විසින් පොලිසිය දැනුවත් කර ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව කුලියාපිටිය පහළ විරඹේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගිය පොලිසියට එහිදී සිදු කළ පරීක්ෂා කිරීම වලදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබෙනවා. එමෙන්ම ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල 3ක් දක්නට ලැබෙන බව පොලිසිය විසින් සඳහන් කර සිටියා. ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබියදී කුඩා ප්‍රමාණයේ පිහියක්ද හමු වූ අතර මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමු වූ වැඩතහනමට ලක්ව සිටින මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. එම දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා. කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය විසින් මෙම විශේෂ කමිටුව පත් කර ඇති බවටයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පවසා සිටියේ. උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.